සුබ දවසක් සියලුම පුංචි දූ පුතුන්ට. අද ටීචර් අරගෙන ආවේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට තියෙන ගණිත ගැටලු කිහිපයක්. පුංචි දුවල පුතාලා සූදානම් ඇතිනේ පාඩමට. අපි එහෙනම් දැන් පාඩමට යමු නේද? පුංචි දුවල පුතාලට ටීචර් අද කියලා දෙන්න යන්නේ ගණිත ගැටලුව විදිහට ත්‍රිකෝණ ගණන සොයමු සහ කොටු ගණන සොයමු යන ගණිත ගැටලු දෙක තමයි අද කියලා දෙන්න යන්නේ. මුලින්ම කියලා දෙන්න යන්නේ ත්‍රිකෝණ ගණන සොයන ආකාරය. පුංචි දුවල පුතාලා පොතේ ඇඳ ගන්නකො ත්‍රිකෝණ දෙක. ඇඳලා පළවෙනි ත්‍රිකෝණයේ ත්‍රිකෝණ තියෙනවා චූටි ත්‍රිකෝණ තියෙනවා 5. ඒ 5ට අංක 5ක් දාන්නකෝ. 1 2 3 4 5 කියලා අංක 5 යොදන්න. ඊට පස්සේ කරන්න තියෙන්නේ 1 එකතු කිරීම 2 එකතු කිරීම 3 එකතු කිරීම 4 එකතු කිරීම 5 කියලා දාලා උත්තරේ ගන්නයි තියෙන්නේ. උත්තරේ වෙන්නේ 15යි. අපි දැන් බලමු දෙවෙනි ත්‍රිකෝණය. ඒක හොයන්නේ එම ආකාරයටමයි. 1 එකතු කිරීම 2 එකතු කිරීම 3 එකතු කිරීම 4 එකතු කිරීම 5 එකතු කිරීම 6 එකතු කිරීම 7 එකතු කිරීම 8. උත්තරේ වෙන්නේ 36යි. ඊළඟට කියලා දෙන්න යන්නේ කොටු ගණන සොයන ආකාරය. පුංචි දුවල පුතාලා ওই කොටු දරවල් දෙක පොතේ ඇඳ ගන්නකෝ. මුලින්ම අපි බලමු පළවෙනි කොටු දැලේ කොටු ගණන සොයන ආකාරය. 1 වැඩි කිරීම 1 2 වැඩි කිරීම 2 3 වැඩි කිරීම 3. එක්වරක් 1 කීයද? 1යි. දෙවරක් 2 කීයද? 4යි. තුන්වරක් 3 කීයද? 9යි. ඊට පස්සේ කරන්න තියෙන්නේ 1 එකතු කිරීම 4 එකතු කිරීම 9 ඒ 3 සංඛ්‍යා 3 එකතු කරලා උත්තරේ දාන්නයි තියෙන්නේ. උත්තරේ වෙන්නේ 14යි. ඊට පස්සේ බලමු අපි දෙවෙනි කොටු දැලේ කොටු ගණන සොයන ආකාරය. 1 ගුණ කිරීම 1 2 වැඩි කිරීම 2 3 වැඩි කිරීම 3 4 වැඩි කිරීම 4 5 වැඩි කිරීම 5 6 වැඩි කිරීම 6. එක්වරක් 1 1යි. එකතු කිරීම මතක ඇතුව දාන්න ඕනේ. දෙවරක් 2 4යි. එකතු කිරීම තුන්වරක් 3 9යි. එකතු කිරීම 4 වරක් 4 16යි. එකතු කිරීම 5 වරක් 5 25යි. එකතු කිරීම 6 වරක් 6 36යි. සමානයි 91යි. මම අද පුංචි දුවල පුතාලට ගණිතය පාඩමෙන් කියලා දුන්නේ ත්‍රිකෝණ ගණන සොයන ආකාරය සහ කොටු ගණන සොයන ආකාරය. පුංචි දුවල පුතාලට අද ටීචර් කියලා දුන්න ගණිතය පාඩම තේරුණාද? තේරුණේ නැත්නම් ආයෙත් පාරක් බලන්නකෝ. ස්තුතියි. තවත් මෙවැනිම ලස්සන වීඩියෝ පාඩම් දිනපතාම නැරඹීමට EduSpark Academy subscribe කරලා තියාගන්න. ඊට ඉදිරියෙන් නැති බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න අමතක කරන්න එපා.